ජාතික සමගිය නිර්මාණය කරන මේ ජාතිවාදී අවුස්සල්ලද පාස්කු ප්‍රහාරකයන් කවුද කියලා රටට එළිදරව් කරන ආණ්ඩුවක් ඕනේ නැද්ද? අන්න ඒ ආණ්ඩුව තමයි මාලිමාව හදන ආණ්ඩුව. වෙන කවුරුත් මේ වැඩේ කරන්නේ නැහැ, මතක තබා ගන්න. ඒ නිසා මේවා මේ ගොඩක් රහස් නෙවෙයි. වාගෙට ගිහිල්ලා නතර වෙච්ච තැන්. ඒ නිසා ඒවා යලි පරීක්ෂණ ආරම්භ කොට පාස්කු ප්‍රහාරකයන් මේ රට එළිදරව් කිරීමේ වගකීම මාලිමාවේ ආණ්ඩුව බාර ගන්නවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ කිසියකට වග කියන්න ඕනේ නැති. තමන්ගේ ආගම පිළිබඳ භක්තිය කෙරෙහි පමණක් විශ්වාසය තිබුණු. ඒ දිනේ පල්ලියට ගියපු දරුවෝ, බිරින්දෑවරු, අම්මලා තාත්තලා මිය යාම මොනතරම් පාපයක්ද? ඒවා නිකන් කාලයේ වැලිතලාව විසින් සමාව දෙන්නේ කියලා ඈදීම විසින් දෙවියන් වහන්සේගේ මා සමාව ඉල්ලනවා යයි කිය ප්‍රකාශ කිරීමෙන් පමණක් යටත් කළ හැකිද? නව සාහසික අපරාධේවා. ඒ සාහසික අපරාධ පිළිබඳව පරීක්ෂණය නිසි පරිදි සිදු කළ යුතුයි. ඒක කරන්නේ මාලිමාව විතරයි, මතක තබා ගන්න. 272ක් මිලේච්ච විදියට ඝාතනය කරලා 500 දෙනෙකු සදාකාලික ආබාධිතය කළ මහා අපරාධේ මහ මොලකාරය සලය කියලා නීතිපති දෙපාර්තමේන්තුව කියනවා. සහ රාජපක්ෂ චෞරයන්ට ඕන විදියටද විමර්ශන සහ මේ නඩු කටයුතු වෙන්න ඕන කියලා අපි මේ මහ ජනතාවගෙන් අහනවා. උන් මේ අට්ටාල ගහගෙන මිනිස්සු කුලප්පු කරන්න හැදුවට උන්ට අද තේරෙන්නේ නැති ඇත්තටම මිනිස්සු ඉන්නේ මොන පැත්තද කියලා. උන් මේ ෆේක් ප්‍රොෆයිල් ටිකක් අටවගෙන Facebook එකේ රැඟුවට මේ ජනමතය කියන්නේ ඕක නෙවෙයි. උන්ට ඒ Facebook ප්‍රොෆයිල් ගන්නටවත් මේකේ මිනිස්සු පුරවන්න බැරුණා. හැබැයි තව මොහොතක් ප්‍රමාද වුණා නම් උන් මේ දැන් ගත්ත තීරණය ගන්න ඒ පක්ෂේ උන් කන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩු පක්ෂයේ විදියට ඉදිද්දි මිනිස්සුන්ගෙන් ගුටි කාපුවා. විපක්ෂයේ ඉදිද්දි මිනිස්සුන්ගේ ගුටි කාපු පෙරේතයෝ විදියට මන්නම් කියන්නේ මුම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මුන්ට ගූ ගහන්න තිබ්බේ සලාක ක්‍රමයට එහු පාහර 70ක් මුන් අවුරුදු 5ක් බලය හිටිය කරපු අපරාධ වහන්න හැදුව මිසක් ඒ අයුක්තිය සිද්ධ වුණු අහිංසක මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්න උවමනාවක් මුන්ට තිබුණේ නැහැ. ඒ කරණල් වික්‍රමසිංහට පොදුයි ඒ පාහරයත් කලේ රාජපක්ෂ හැටි කිරීම ආරක්ෂා කරමින් උගේ බලය තියාගත් එක. මිනිස්සු අරගලයෙන් පස්සේ අවුරුදු 2කමාරක් ඉවසුවේ අපේ එකාගේම තමයි බොල, අපේ අනුරගේන තමයි බොල. එහෙම ඉවසුපු ජනතාවක් උඹලා හිතනවද? එහෙම ඉවසුපු ජනතාවක් අනේ මේ අවුරුද්දෙන් දෙකෙන් මේ අනුරට ගෙදර යන්න ගියයි කියලා, අනුර ගෙදර යවන්න පාරට බහිය කියලා උඹලට වැරදිලා. උඹලට තවම තේරුන්නේ ඇයි උඹලව ගහලා පැන්නුවේ කියලා. අන්න එතන තමයි දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. උඹලට තියෙන්නේ ඇත්තටම හීනමානයක්. උඹලා ගුටි කාලා බේරෙනාලා ඒ සිද්ධ වුණු අවමානෙට උඹලා හදන්නේ ඒකේ පළිය ගන්න. එකක් මතක තියාගන්න ඉල්ලා. උඹලට ඒ ආදල් එක අපි ජීවත් වෙලා ඉන්නකම් ගන්න දෙන්නේ නැහැ. පාහර නඩේ එකෙක් නෑර වලකට දක්වනවා. තවම පෙරහැර පටන් ගත්ත විතරයි පුතෝ. ඔය යන්නේ කසකාරයෝයි මල් බයිසික කාරයෝ විතරයි. නාමල්ලා බැසිල්ලා යෝසිතලා පස්සෙන් එනවා. අවසානට සමහර විට කඩු වඩම්මන්න උඹලගේ මහමයිනත් එන්න බැරි නෑ. ජීවත් වෙලා හිටියොත් ඌත් එවනවා. ඌ ජීවත් වෙන්න ඕන මගේ මතේ. ඌ ජීවත් වෙන්න ඌගේ ඇස් දෙකින් මේව දකින්න ඕන. ඒ කරපු මහ අපරාධයට උඹලා මැරි උපදින්න ඕන කියන එක තමයි අපේ පොදු මහ ජනතාවගේ මතය තියෙන්නේ.